ශතවර්ෂ කිහිපයකට පෙර ඉතාලියේ පීසා කියන නගරේ ගැලීලියෝ ගැලීලි කියලා දාර්ශනිකයෙක්, විද්‍යාඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ගත් කතුවරයෙක්, තාරකා ශාස්ත්‍රඥයෙක් හිටියා. ගැලීලියෝ ගැලීලිගේ කාලේ ලෝකයේ පිළිඅරගෙන තිබුණේ සූර්යා පෘථිවිය වටා කරකැවෙනවා. පෘථිවිය තමයි විශ්වයේ කේන්ද්‍රය කියලා. මේක තමයි පල්ලිය එකල දේව ධර්ම විද්‍යාව ලබා දීලා තිබුණු අධ්‍යාපනය. මුළුමහත් ලෝකෙම විශ්වාස කළේ එවන්න. ගැලීලියෝ ගැලීලිගේ තාරකා ශාස්ත්‍රය පිළිබඳ ඥානය, ගණිතය සහ ඔහු නිෂ්පාදනය කරපු දුරදක්නය ආශ්‍රයෙන් ඔහු කිව්වා පෘථිවිය කේන්ද්‍රය නෙමෙයි, පෘථිවිය සූර්යා වටේ ගමන් කරනවා කියලා. මේක ඒ කාලේ ලෝකයේ විශ්වාස කරපු මතයට මහ විශාල පහරක්, දරුණු පහරක්. ලෝකයේම කුපිත වුණා, කලබල වුණා. නමුත් ගැලීලියෝ ගැලීලි එක හඬින් කිව්වා ලෝකය පෘථිවිය සූර්යා වටා කරකැවෙනවා කියලා. මේ මතේ පිළිගන්න ලෑස්ති වුණේ නැහැ. මුළු ලෝකෙම මේ මතේ පිළිගන්න ලෑස්ති වුණේ නැහැ. ගැලීලියෝ ගැලීලිට සියතින් වසබීලා මැරෙන්න නියම කළා. අන්තිමේදී ඌව නිවාස අඩස්සිය තියලා තිබ්බා. අවුරුදු ගණනාවක් මේ ලෝකය එදා ඉඳන් අද වෙනතුරු, මේ මහත් සමාජය එදා ඉඳන් අද වෙනතුරු යම් කිසි දෙයකට බිය නම්, වඩාත්ම බිය නම්, ඒ භයානකම කාරණාව තමයි සත්‍යය. සත්‍යයට බයයි. අද අපේ සමාජය තුළ දකින්න ලැබෙන වැදගත්ම ප්‍රබලතම ලක්ෂණය තමයි අපි සත්‍යයට බයයි. ඇත්ත තිත්තයි, ඇත්ත කටුකයි. සත්‍ය අහන්න බය වෙනවා පමණක් නොවේයි, අප අද සත්‍ය කියන්නද බයයි. සත්‍ය ප්‍රකාශ කරන්නත් අපි බයයි. මිනිස්සුන්ගේ ජීවිත හිර කරලා, ගැට ගහලා, කටවල් වලට ප්ලාස්ටර් දාලා තියලා තියෙනවා. මේ හොඳට පේනවා සත්‍ය මොකද්ද කියලා. හොඳට පේනවා අද රටේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. පෙනි දැක ඇතම් විට අවාසිය පාඩුව විඳ නිහඬව සිටීමට පොළඹවන සුළු සමාජයක් නිර්මාණය කරලා තියෙනවා. අද මගේ රට අන්ත ජරා ජීර්ණ සමාජයක පැවැත්මක් තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. කවුද මේකට වැරදිකාරය? බොහොම සරලව කෙටියෙන් කියනවා නම් මේකට වැරදිකාරයෝ ඔබ සහ මම, අපි. මේ වැරද්ද කරපු කෙනා තමයි දේශපාලනඥයා. බලන්න අද අපේ රටේ දේශපාලනඥයින් කොයි තරම් දූෂිතද කියලා. මේ දූෂිත භාවය ප්‍රකාශ කරන්නවත් මහ ජනතාවට අයිතියක් නැති තරම් ඔවුන් භයානකයි. භීතිය වපුරලා තියෙනවා. මරණ බය සමාජය තුළ පැතිරී ගොස් තිබෙනවා. අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරපු සමාජයක්. මරණය එලිපත්තට මාපු සමාජයක්. බෝම්බ තමන් ගෙවල් අසල පුපුරපු දූ දරුවෝ නෑදෑ හිත මිත්‍රයින් ඒ බෝම්බ වලට ගොදුරු වෙච්ච සමාජයක්. ඒ සමාජයේ භීතිය තුරන් කිරීමේ පූර්ණ වගකීම තියෙන්නේ රටේ ආණ්ඩුවට. නමුත් ඒ වෙනුවට අද අපේ රටේ දේශපාලනඥයින් විසින් මුළු මහත් සමාජය විනාශ කර දමා තිබෙනවා. බොහොම ඈතට යන්නේ නැතුව මෑත ඉතිහාසයට ගිහිල්ලා බලමු. ඩඩ්ලි සේනානායක රටේ අගමැතිවරයා වෙලා ඉන්න මොහොතේ ඔහු කිව්වා රටේ කෘෂිකර්මාන්තය දියුණු නොකර මුකුත්ම කරන්න බෑ කියලා. අර්ථපල වවන්න තීරණය කළා උඩරට වතු යායවල් වල. ජාතික පොළ කියලා සංකල්පයක් නිර්මාණය කරලා ගොවීන්ට ඒවා විකුණන්න වෙළඳ පොළක් නිර්මාණය කළා. විරුද්ධ දේශපාලනඥයින් මොකද කිව්වේ? ඩඩ්ලිගේ යාලේ ජාතික පොලේ
උපහාස කළා. ඊට පස්සේ සිරිම බණ්ඩාරනායක මැතිණිය ආවා. වගා සංග්‍රාමය කියලා එකක් හඳුන්ලා දුන්නා. තරුණ ගොවි සමාජ බිහි කළා. පිටරටවල් වලින් ගෙන්නන ආහාර පාන නැවැත්තුවා. පටි තද කරගන්න කිව්වා. තමන්ට හදාගන්න තමන්ගේ දේවල් ස්වයං පෝෂිත වෙන්න කිව්වා. චීනෙන් ආධාර අරගත්තා. අරගෙන අපේ රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න කටයුතු කළා. එතකොට කිව්වේ මොකද්ද? මාවෝ මාවෝ සිරිමාවෝ කෑවෝ කෑවෝ රට කෑවෝ කිව්වා. රට දෙකට බෙදෙනවා හැමතිස්සෙම. ජනතාව දෙකට තුනට හතරට පහට කඩනවා හැමතිස්සෙම. මේක කරන්නේ දේශපාලනඥයෝ. නමුත් ඒ යුගයේ මේ තරම් භයානක නැහැ. ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ඔහු හඳුන්ලා දුන්නා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. රට දියුණු කරන්න එඩිතර පිටකොන්දක් තියෙන නායකයෙක් අවශ්‍යයි කියන එක තේරුණා. ඒ නායකයාට තීරණ ගන්න ශක්තියක් තියෙන්න ඕනේ කියලා තේරුණා. ඒ නිසා විධායක ජනාධිපතිවරයෙක් පත් කළා. ඒ විධායක බලයට පාර්ලිමේන්තුවට අධිකරණයට මහජනතාව සතුව තිබුණු බලතල අරගෙන විධායක ජනාධිපතිවරයාට බෙදලා දුන්නා. විධායක ජනාධිපතිවරයාට දරා ගන්න බැරි තරම් විශාල බත්පතක් ඔහුගේ අතට දුන්නා. අද පාර්ලිමේන්තුව නැතුවට විධායක ජනාධිපති රට පාලනය කරන්න පුළුවන්. මේ විශාල බලතල වලින් මොකද වුනේ? 77 ඉඳලා අද වෙනතුරු ජනාධිපතිවරු විධායක බලතල ටික අයිතු ලෙස පාවිච්චි කරන්න පටන් ගත්තා. අධිකරණයට ඇඟිලි ගහන්න පටන් ගත්තා. අග්‍ර විනිශ්චයකාරවරුන්ට විරුද්ධව දෝෂාභියෝග ගෙන එන්න පටන් ගත්තා. ආර් ප්‍රේමදාස යුගයේදී සංවර්ධනාත්මක කටයුතු කරන ගමන් ජනාධිපතිවරයා ඒකාධිපති ස්වරූපයට පත් වෙමින් ආවා. මහජනතාවට තේරෙන්න පටන් ගත්තා මේ ක්‍රමය හරියන්නේ නැහැ. එංගලන්තෙන් ආනයනය කළා සාමේ දූතිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. ඒ අවසානයේදී චෞර රැජින කියන නම අහගෙන පාර්ලිමේන්තුවෙන් ගියේ රටින් ගියේ. මන්ද විධායක බලතල ඇය පාවිච්චි කරන්න පටන් ගත්තා. ඡන්දෙන් තේරීපත් වෙච්ච පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ඇගේ බලතල ඇය යොදාගත්තා. මේ මොහොත වන විට රටට ආදරය කරන නායකයෙක් අවශ්‍ය කරලා තිබුණා. රට ගැන හිතන නායකයෙක් අවශ්‍ය කරලා තිබුණා. එදා පැවති යුද්ධය තුරන් කරන්න එඩිතර නිර්භීත නායකත්වයක් අවශ්‍ය කරලා තිබුණා. හම්බන්තොටින් දකුණෙන් කුරහන් සාටකේ දාගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව මුළු මහත් රටම පිළිගත්තා. ජනාධිපති තනතුරට එන්න පෙර අපේ රටේ මානව අයිතිවාසිකම් කඩ වෙන අවස්ථාවන් වලදී ජිනීවා නගරයට අපේ රටේ සියලුම මානව අයිතිවාසිකම් කඩවීම ගොනු කරගෙන රහසිගත වෙවිලා ලෝකෙට කිව්වේ මෙන්න අපේ රටේ මානව අයිතිවාසිකම් කඩ වෙනවා කියලා. මේ මිනිස්සයා දුප්පත් ජනතාවගේ පොදු ජනතාවගේ හඬ බවට පත් වෙලා තිබුණේ මේ මිනිස්සයා. ඊළඟට මොකද වුනේ? අධික බලතල විධායක බලතල ජනාධිපති ධූරය රැස් වුණා. යුද්ධය අවසන් කළා. යුද්ධය අවසන් කිරීමේ පූර්ණ ගෞරවයෙන් වැඩි කොටස එතුමාට අයිති වෙනවා. අපි දැක්කා එදා නායකයෙක් විදිහට කොයිතරම් ශ්‍රේෂ්ඨව ඔහු කටයුතු කළාද කියලා. අද රටට මොකද වෙලා තියෙන්නේ? අද අපිට එදා හිටපු ජනාධිපතිවරයා ඉන්නවද? ඒ ජනාධිපතිවරයාට කවුද මොනවද කළේ? අද විධායක බලය විසින් ජනාධිපතිවරයාගේ ගෞරවය විනාශ කරලා තියෙනවා. විධායක බලය විසින් මේ රටේ සාමාන්‍ය ජනතාවට අත්විය යුතු සේවාව නවත්තලා දාලා තියෙනවා. ආර්ථිකය කඩාකප්පල් වෙලා. රටේ සමාජ සදාචාරය විනාශ වෙලා. අද භීතිය නැවත රටේ රජ කරනවා. වෙන ආණ්ඩු පෙරලන්න වෙන පක්ෂයක් බලයටපත් කරන්න මේවා අපට අයිති කාරණා නොවේ. රටේ මහජනතාව තීරණය කරන්න ඕනේ. නමුත් මහජනතාවට අපට කියා සිටින්න අයිතියක් තියෙනවා. කොයි විදිහටද
මේ රට ගොඩ ගන්න ඕනේ කියන එක පිළිබඳව. අද දේශපාලකයන් විසින් මුළු මහත් ආර්ථිකයේද සමාජයේද රටද පාලනය කරනවා. පාලනය කරන්නේ රටට හිතකර විදියට නම් අපිට නිහඬව ඉන්න පුළුවන්. නමුත් අපිට අපේ ඇස් පන අපිට පේනවා මේ රට විනාශය කරා ගමන් කරනවා. දේශපාලනඥයින් විසින් එකිනෙකා හතුරන් බවට පත් කරලා තියෙනවා. පක්ෂ බෙදාගෙන පක්ෂ වලට වෙන් වෙලා එකම පවුලේ සහෝදරයෝ මරා ගන්නවා. දේශපාලනඥයෝ විපක්ෂයත් එක්ක තමන්ගේ වැටුප් වැඩි කරගන්න එකට අත උස්සනවා. මිනිස්සු කුලල් කා ගන්නවා. අද සියලු දේවල් දකින්නේ පාට කණ්ණාඩියක් දාගෙන. හෙට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. සෝමවංශ අමරසිංහ ජනාධිපති වුණා. වෙන කවුරු ජනාධිපති වුණා. මේ තත්ත්වයට පත්වීම වළක්වන්න බෑ. ඒ නිසා අපේ ගැටලුව තියෙන්නේ නිශ්චිත පුද්ගලයෙක් එක්ක නෙමෙයි. මේ ක්‍රමයක් එක්ක. මේ විධායක ජනාධිපති බලතල විසින් රට විනාශ කරන ව්‍යවස්ථාදායකය පාගන ව්‍යවස්ථාදායකය Tamanට ඕන කරන විදිහට හසුරවන දැන් අධිකරණයේ දේවාලයට ඇගිලි ගහන මේ විධායක ක්‍රමය තමයි නැති කරන්නට ඕනේ. ඒක තමයි මොන තරම් හොඳ පුද්ගලයෙක් හෙට ජනාධිපති බවට පත් වුණා මේ විධායක ක්‍රමය තුල තිබෙන යාන්ත්‍රණයේ වරද නිසා ඒ පුද්ගලයා සමාජ අප්‍රසාදයට පත් වෙනවා. අපේ ජනාධිපතිතුමා හෙට යූටර්න් එකක් අරගෙන නැවත මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එනවා නම් සාමාන්‍ය මිනිස්සු එහෙම හිතනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුවේ එහෙම අදහසක් තියෙනවා. මන්ද අද මහ ජනතාවට උවමනා කරන ප්‍රධානම කාරණාව මැතිවරණ නොවේ. ප්‍රාදේශීය සභා පළාත් සභා මැතිවරණ නොවේ. අද මහ ජනතාවට බයක් නැතුව සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් සමාජ වටපිටාවක් අවශ්‍ය කරනවා. අද මහ ජනතාවට එදිනදා වේල හොයාගන්න පුළුවන්, වෘත්තියක් කරන්න පුළුවන්, තමන්ගේ දැනුමට රස්සාවක් කරන්න පුළුවන්, මහන්සියෙන් කීයක් කර උපය ගන්න පුළුවන් සමාජ ක්‍රමයක් අවශ්‍ය කරනවා. රැට අතුරු දහන් වේද? කප්පන් ගනීද? එහෙම නැත්නම් බදු ඉහළ දමයිද? මිනිමරු මරා දමයිද? පැහැරගෙන යයිද? කියන භීතිය නැති කරපු සමාජ ක්‍රමයක් අවශ්‍ය කරනවා. කාර්ද මේක කරන්න පුළුවන්. මේ කටයුත්ත කරන්න දේශපාලනඥයින් පරාද කිරීමේ හැකියාව මහජනතාව සතු විය යුතුයි. මහජනතාව දන්නේ නැහැ Tamanට තියෙන බලතල කොයිතරම්ද කියලා. මොකද ඡන්දයට පෙර මහජනතාව රජ බවට පත් වෙනවා. ඡන්දයෙන් පස්සේ ඒ රජවරුන්ට උන් හිට දැන් නැති වෙනවා. හැම ඡන්දයකදීම මහජනතාව රැවටුණා. 1948 ඉඳලා මේ රැවටීම හැම ඡන්දයකදීම සිද්ධ වෙනවා. තාමත් මොලේ පෑදිලා නැහැ. මොලේ පෑදිලා තියෙනවා. නමුත් කරගන්න හේතුව මේකයි. අපේ රටේ මහ ජනතාව තනි තනියම ගිහිල්ලා ඡන්දෙ දෙනවා. ඒ ඡන්ද සියල්ල එකතු කරලා දේශපාලනඥයා බලයටපත් වෙනවා. එතකොට තනි තනි පුද්ගලයාට දේශපාලනඥයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ බලය ඔහු මත පතිත කරන්න. නමුත් කවදාකවත් මේ ඡන්දදායකයෝ කණ්ඩායමක් විදියට එකතු වෙන්නේ නැහැ. ඡන්දදායකයෝ එකතු වෙන්නේ පක්ෂයක් විදියට. ඡන්දදායකයෝ එකතු වෙන්නේ සංවිධානයක් විදියට. එතකොට සංවිධාන ගොඩක් තියෙනවා. සංවිධාන අතර පරස්පර විරෝධී මත තියෙනවා. මේ හැම සංවිධානයකටම හැම පක්ෂයකටම දේශපාලන අරමුණක් තියෙනවා. ඒ අනුව නැවතත් දේශපාලකයා විසින් ආයතන සංවිධාන පද්ධතිය හසුරවනවා. ලංකාව අද පවතින මේ ප්‍රශ්නයෙන් ගොඩ ගන්න නම් අපට කළ හැකි එක විසඳුමක් තිබෙනවා. මේක හරි බරපතලයි. මේක ප්‍රායෝගික භාවයෙන් හරි අපහසුයි. නමුත් කරන්න පුළුවන්. මහ ජනතාව ඡන්දදායකයින් දේශපාලන අරමුණකින් තොරව ඒකරාශී විය යුතුයි.
මහජනතාව දේශපාලන අරමුණකින් තොරව ඒක රාශී කරන්න කවුද ඉදිරිපත් වෙන්න ඕනේ? මේ වැඩේ කරන්න දේශපාලන යටි අරමුණ නැති රටට ආදරය කරන මිනිසුන් කිහිප දෙනෙක් එකතු වෙන්නට ඕනේ. මොකද අද පවතින තත්ත්වය අනුව කවුරු හරි මොන ක්‍රමයෙන් හරි ජනප්‍රිය වුණාද ඔහු ඊළඟට උත්සාහ කරන්නේ ප්‍රාදේශීය සභාවකට, පළාත් සභාවකට හෝ නගර සභාවකට විංග ගන්න. මොකද දන්නවා දේශපාලකයෙකුට අද තියෙන වරප්‍රසාද ප්‍රමාණය. අද දේශපාලකයෙකුට සිවිල් සමාජයට කරන්න පුළුවන් බලපෑම දන්නවා. සමේ තම පෞද්ගලික වාසිය උදෙසා තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා මේ සියලු දෙනා දේශපාලනයට යන්නේ. රටට ආදරය නිසා තමන්ගේ දේපල නැති කරගෙන තමන්ගේ දේපල වියදම් කරගෙන දේශපාලනය කරපු නායකයෝ අද නැහැ. මීට බොහෝ කලකට පෙර එහෙමයි හිටියා. දඩිසර නායක මහත්මයා මැරෙනකොට ඔහුගේ බැංකු ගිණුම තිබුණේ රුපියල් 350යි. ගෙදරයි කාර් එකයි. මේ තමයි වත්කම්. අද දේශපාලනඥයෝ රුපියල් 350 අරගෙන ඇවිල්ලා බිලියන් ගාණක් තමන්ගේ නෑදෑයින්ගේ බැංකු පොත්වල දාගෙන ස්විස් බැංකුවල දාගෙන තමයි යන්නේ. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ රටේ හොඳම ආදායම් මාර්ගය කියලා දන්නවා. මොන වරදක් කළත් ඒ වරදෙන් ගැලවෙන්න මොන වරදක් කළත් ඒ වරද හංගන්න පුළුවන් එකම බලය ආයුධය ඉන්ද්‍රජාල බලය තියෙන්නේ දේශපාලකයාතේ කියලා අද කවුරුත් දන්නවා. මේ ක්‍රමය වෙනස් කරන තුරු දේශපාලකයාට හිමි වෙලා තියෙන මේ අත්‍යන්ත බලය, මේ දැවැන්ත බලය විනාශ කර දාන තුරු අපේ රටට ගැලවීමක් නැහැ. කොතනින් නවතිනවාද කියන එක පිළිබඳවත් අද අපට කියන්න බෑ. රට ගලව ගන්න ආදරය කරන අපේ රට තවදුරටත් අපේ ඊළඟ පරම්පරාවට ඉතුරු විය යුතුයි කියලා හිතන දේශපාලන අරමුණකින් තොරව මේ මගේ රට කියලා බලන්න පුළුවන් මිනිස්සුන්ට එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා දැන්. මෙතෙන්ට අපට උවමනා කරන්නේ පූජ්‍ය පක්ෂයෙන් රටට ආදරය කරන කීප දෙනෙක්, ගුරුවරු, විදුහල්පතිවරු, දේශපාලන අරමුණු නැති කීප දෙනෙක්, වෛද්‍යවරු, නීතිඥවරු, කම්කරුවෝ, ගොවියෝ, සාමාන්‍ය ජනතාව සමග විද්වතුන්, කලාකරුවන් දේශපාලන අරමුණකින් තොරව හෙට අනිද්දා ජනප්‍රිය වීමෙන් පසු ඡන්දය ඉල්ලන්නේ නැතිව එකතු වෙන්න පුළුවන් නම් මේ සියලු දෙනාට එකතු වෙලා අපට තියෙන කාර්යයක් කරන්න. පක්ෂය කුමක් හෝ වේවා ඡන්දය ඉල්ලන්නේ නැ දේශපාලනඥයාට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි සකස් කළ යුතුයි. අපි ළඟ දැනටමත් කෙටුම්පත් තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙච්චර කාලයකට ප්‍රතිපත්ති ප්‍රකාශන අපට අරගෙන ආවේ දේශපාලනඥයෝනේ. ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනල්ලා කියනවා මෙන්න මේකේ තියෙනවා ඊළඟ අවුරුදු 7 රට සුරපුරයක් කරන මාර්ගය. මෙන්න මේකට ඡන්ද දෙන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. පාර්ලිමේන්තුවට පත්වෙන මේ සමානුපාතික ක්‍රමය වෙනස් කරනවා. මහ ජනතාවට ධාන්‍ය රාත්තල් 8ක් දෙනවා. සමෘද්ධි අරමුදල වැඩි කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන පහසුකම් පුළුල් කරනවා. සෞඛ්‍ය සේවයේ පහසුකම් වැඩි කරනවා. තරුණ තරුණියන්ට රස්සාව දෙනවා. මේ රට සුරපුරයක් වන සියලු පොරොන්දු ඒක ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙන්නලා ඡන්දය අරගෙන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනි ලෙස හැම දේශපාලනඥයෙක්ම කටයුතු කරන්නේ. ඊට පස්සෙත් මේ මිනිස්සු ආපහු ඇවිල්ලා අර්ථකථනය කරනවා මේ කාරණාව කියලා තියෙන්නේ මේකයි, මේක අපට කරන්න බෑ, මේකයි අපි කරන්න කියලා. අපි මුග්ධ මහ ජනතාව ඇත්ත කියලා අහගෙන ඉන්නවා. ඊළඟ ඡන්දෙදී අපි විරුද්ධ පැත්තට ඡන්ද දෙනවා. ඒගොල්ලෝ කරන්නේත් ඒකමයි. මේ ක්‍රමය නැති කරන්න රටේ පවතින මූලික නීතියට අනුකූල වූ අධිකරණයක් ඉදිරියේ නීත්‍යානුකූලයි ඔප්පුවන මහජන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි සකස් කළ යුතුයි.
මේ මහජන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඡන්දේ ඉල්ලන්න එන සෑම නියෝජිතයෙක්ම නීත්‍යානුකූලව අත්සන් තැබිය යුතුයි. මුළු මහත් ජනතාව අති විශාල දැවැන්ත ජන බලයක් එක හඬින් කියනවා නම් මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අත්සන් නොකරන කිසිවෙකුට අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා දේශපාලකයන්ට සිද්ධ වෙනවා මේකට අත්සන් කරන්න. අත්සන් කරලා මගහැරලා යන මෙතෙක් කාලයක් තිබුණු ගිවිසුම් වගේ නොවන විදිහට ඒක නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් කරලා ලියාපදිංචි කරනවා. ඊට පස්සේ දේශපාලකයින්ට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙන විදිහට වැඩ කරන්න බැරි නම් අපට අධිකරණයේ ඉදිරියට යන්න පුළුවන්. අපට නීත්‍යානුකූල පියවරක් ගන්න පුළුවන් විදිහට අපි මේක සකස් කරනවා. දැන් සත්‍ය සහ ලෝකයේ මුල්වරට යමක් දකින්න හැම මොහොතකම ඒකට hina වීමේ ගතියක් තියෙනවා. ඕක කොහොමද කරන්නේ? ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොරුවක්. ඒක සත්‍යයක් නෙමෙයි. මේක ප්‍රායෝගික නෑ. මෙහෙම තමයි හැම කෙනෙක්ම දකින්නේ. ඕනම දෙයක් මුල් වතාවට දැක්කහම මේ හැඟීම මේ ගතිය ඇති වෙනවා. නමුත් රටේ සමස්ත මහ ජනතාවට මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට උවමනා නම් අනාගතේ දැන් රටේ විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් මේ මොහොතේ අධ්‍යාපනයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය අඩුයි කියනවා. රටේ භීතිය පැතිරිලා තියෙනවා. මිනිමරුවෝ වංචාකාරයෝ හොරු නිදැල්ලේ ඉන්නවා. සමහර වෙලාවට නිවැරදි මිනිසුන් හිරේ දානවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න කෙටි කාලීන ප්‍රශ්න. මේවා විසඳ ගන්න අපි වෙන ක්‍රමයක් බලනවා. ඒකින් විසඳගත්තා වුණා මේ පවතින දේශපාලන ක්‍රමය තුල හෙටපත් වෙන රජය, හෙටපත් වෙන ජනාධිපතිවරයා, හෙටපත් වෙන අමාත්‍යවරයා, മന്ത്രിවරයා නැවතත් දූෂිතෙක් වීම වළක්වන්න බෑ. ඒකට හේතුව දේශපාලකයා මත දැවැන්ත බලයක් රොක් වීමයි මම මුලින් කිව්වා වගේ. ඒ බලය ඔවුන්ගෙන් උදුරා ගන්නට ඕනේ. දේශපාලකයාගෙන් මේ බලය, ඒ බලය සැබෑ ලෙසම තියෙන මහ ජනතාව අතට පත් කර ගන්න ඕනේ. සැබෑ ලෙසම තියෙන මහ ජනතාව අතට මේ බලය ලබා ගන්න නම් අපි මෙන්න මේ විදිය ප්‍රඥප්තිය ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සියලුම දෙනා විසින් එක රාශී වෙලා නිර්මාණය කරන්නට ඕනේ. එතනදී හැමදාම වගේ අපේ රටේ නායකත්වයට පොරකන මගේ නම තමයි මේකේ ඉස්සරහෙන් තියෙන්න ඕනේ කියලා කියන බලලෝභී ආත්මාර්ථකාමී විද්වතුන්ට සහ ප්‍රධාන පෙළේ පුද්ගලයින්ට ඒ අවස්ථාව නැති වෙන්න ඕනේ. සියලු දෙනා එකවන්ම රටට ආදරය කරන දේශපාලනයෙන් තොර මිනිස්සු මේකට එකතු වෙන්නට ඕනේ. එහෙම එකතුවක් නිර්මාණය කරන්නයි අපට අවශ්‍ය කරන්නේ. ඒ එකතුව විසින් සියලුම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දන්න, නීතිය දන්න, රටේ සමාජය දන්න, කෘෂිකර්මය දන්න, කර්මාන්ත දන්න සියලු දෙනා එකතු කරලා ගොවියගේ කම්කරුවගේ ඉඳලා එකතු කරලා පොදු ව්‍යවස්ථාමය ප්‍රතිපත්තියක් නිර්මාණය කරනවා. මේ ප්‍රතිපත්ති අධ්‍යාපනයේ තියෙනවා. රටේ අධ්‍යාපනයේට කොයි විදිහටද රජය සලකන්න ඕනේ කියලා, බලයටපත් වෙන ආණ්ඩුව සලකන්න ඕනේ කියලා අපි තීරණය කරනවා. මහ ජනතාව තීරණය කරනවා. එහෙම තීරණය කරලා බොහොම අමාරු දෙයක්. විවිධ මත තියෙයි. වැඩි දෙනෙක්ගේ මතයට අපි ඉඩ දෙනවා. විවිධ මත, විකල්ප මත ඉදිරිපත් කරනවා. මේ සියලු දේවල් ඒක රාශී කරලා මේ ප්‍රතිපත්තිය පිළිගන්න පුළුවන් නම් මොන දේශපාලන පක්ෂයෙන් ආවත් මේකට අත්සන් කරලා එන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඒගොල්ලගේ ළඟට කිට්ටු වෙන්න මහ ජනතාවට බෑ. ඉස්සරහින් වාහනයයි පිටිපස්සෙන් වාහනයයි. දැන් ලංකාවේ තත්ත්වය බලන්න. යුද්ධ තියෙන වෙලාවේ බරපතල තර්ජනයක් දේශපාලනඥයින්ට තිබුණා. ඔවුන් පසුපසින් සහ ඉදිරියෙන් ඔවුන්ට ආරක්ෂාව දිය යුතුව තිබුණා. නමුත් අද රටේ ජනාධිපතිතුමාට මේ ආරක්ෂාව නිතරම හිමි යුතුයි. අගමැතිවරයාට, කතානායකවරයාට, ආරක්ෂක ඇමතිවරයාට මේ අවස්ථාව ලැබිය යුතුයි. ඉන්න ඔබට අනිකුත් සියලුම මැතිවරුන්ට
ඇයි මේ සා විශාල ධනස්කන්ධයක් වියදම් කරගෙන ආරක්ෂාවක් දෙන්නේ? ඇයි ඔවුන්ගේ වාහන යනකොට මහ ජනතාව අයින් වෙලා කානු වලට බහැලා ඉඩ දෙන්න උවමනා කරන්නේ? මෙතන තියෙන බරපතල අසාධාරණයක්. සාමාන්‍ය මහ ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා සාමාන්‍ය මහ ජනතාව පාගන සාමාන්‍ය මහ ජනතාව තලන දේශපාලනඥයින් අද අපි දකින්නේ. අපිට අහවල් දේශපාලනඥයා කියලා ප්‍රශ්නයක් නැහැ. නම් කියලා මේ දේශපාලනඥයා මෙහෙමයි කියලා කියන්න අපට උවමනාවක් නැහැ. මොකද මේ කවුරුත් එකම නැකතක ඉපදිලා තියෙන අය. මේ ඔක්කොගේම හඳහනේ තියෙන්නේ එකම කාරණාව. මේ ඔක්කොමලා දේශපාලනඥයෝ. මේ ඔක්කොමලගේ වාසගම එකයි. කවුරු ඔතෙන්ට ගියත් ওই තත්ත්වය ඇති වෙනවා. අපට ප්‍රශ්නයක් නැහැ. මහ ජනතාවගේ මුදල් කාබාසිනිය කරන, මහ ජනතාවට දීප පොරොන්දු අමතක කරන, මහ ජනතාව තලන පෙළන දේශපාලනඥයින් පිරිසක් නැති කර දැමීමේ ව්‍යායාමයක අපි ඉන්නේ. ඒ නිසා සාමාන්‍ය මහ ජනතාවට මේ මොහොතේ යම් කිසි කටයුත්තක් පැවරී තිබෙනවා. අපි සියලු දෙනාටම තියෙන බයනේ දැන්. කතා කරන්න බෑ. කතා කළොත් මරයිද දන්නේ නැහැ. රස්සාවෙන් අස් කරයිද දන්නේ නැහැ. කතා කළොත් කොයි මොහොතේ කොයි විදිය විනාශයක් කරයිද දන්නේ නැහැ. මේ බයනේ තියෙන්නේ. අපි කතා කරනවා. අප විශ්වාස කරනවා මහ ජනතාව වෙනුවෙන් කවුරුන් හෝ මේ මොහොතේ කතා කළ යුතුයි. දේශපාලන අරමුණක් නැතුව කතා කළ යුතුයි. පක්ෂ ભેදයක් නැතුව කතා කළ යුතුයි. අපට දේශපාලන අරමුණක් මෙතන නැහැ. පාර්ලිමේන්තුවට යන්න මහ ජනතාවගේ සල්ලි වලින් ගිහිල්ලා මහ ජනතාවගේ මුදල් වලින් බිලියන ගණන් හම්බ කරන්න එහෙම අවශ්‍යතාවයක් නැති තවත් 10-15 දෙනෙක් එකතු වෙන්නට ඕනේ. ඒ 10-15 දෙනා වටා තව 100,000 ගණනක් එකතු වෙන්නට ඕනේ. කිසිම දේශපාලන පක්ෂයකට යටත් නොවන රටේ සියලුම දේශපාලනඥයින්ව යටත් කරගන්න පුළුවන් බලයක් නිර්මාණය කළ යුතුයි. මම මුලින් කිව්වා වගේ මේ ප්‍රඥප්තිය නීත්‍යානුකූලව සකස් කළ යුතු ලියවිල්ලක් වෙනවා. මේ ප්‍රඥප්තිය නීත්‍යානුකූල බලයක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඉන්නනතුරුව සියලු දේශපාලනඥයින්ට මේක ඉදිරිපත් කරන්න පුළුවන් වෙන විදිහට ගයක් පාසා මෙහි පිටපතක් බෙදා තිබිය යුතුයි. ඒකට නීත්‍යානුකූලව අත්සන් ගැනීමේ ක්‍රියාපටිපාටියක් තිබිය යුතුයි. නීතිඥවරුන් ඉදිරියේ නොතාරිස්වරුන් ඉදිරියේ ඔප්පුවකට අත්සන් කරනවා වගේ නීත්‍යානුකූල ලියවිල්ලකට අත්සන් කරන්නට දේශපාලනඥයින්ට අපි බල කළ යුතුයි. එම් බල කරන්න අපට අද බෑනේ. මොකද කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ ලියවිල්ලට අත්සන් කරන්න කියලා 7-5කට ගණන් ගන්නෙ නෑ. එහෙම බලයක් නෑනේ. නමුත් ඒ බලය නිර්මාණය කරන්නට ඕනේ. දේශපාලනයෙන් විනිර්මුක්ත වූ දේශපාලන අරමුණු වලින් විනිර්මුක්ත වූ සාමාන්‍ය මහ ජනතාවගේ මහා විශාල දැවැන්ත සංවිධානයක් මේ මොහොතේ අවශ්‍ය කරනවා. ජනතාව වෙනුවෙන් ජනතාවගෙන් සදුම්ලත් ජනතා සංවිධානයක් අවශ්‍ය කරනවා. ඒ සංවිධානයට එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් ජනතා විමුක්ති පෙරමුණවත් වෙන කුමක් හෝ දේශපාලන පක්ෂයක් හෝ සම්බන්ධ විය යුතු නැහැ. ඒවට සම්බන්ධ කිසිම පුද්ගලයෙක් මීට සම්බන්ධ විය යුතුත් නැහැ. දේශපාලන අරමුණෙන් තොර මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, මහා සංඝරත්නය, පූජකවරුන්, ගෝවියන්, කම්කරුවන්, කලාකරුවන් මේ වගේ රටට ආදරය කරන නිදහස් මිනිසුන්ගේ නිදහස් සංවිධානයක් තුළින් තමයි මේකට යුක්ත කෙරෙන්න ඕනේ. මේක ලේසි පාසු වැඩක් නෙමෙයි. නමුත් මේ මොහොතේ මගේ යුතුයකම වන්නේ මේ බීජේ පැල කිරීමයි. මේ බීජේ පැල කළාට පස්සේ සමහර විට පුංචි දැල්ලක් ඇවිල්ලා පැත්තෙන් දෙපැත්තෙන් මේක වැඩිලා පැලයක් වෙලා ඒකට බොහෝ දෙනා පොහොර දාලා මහ ගහක් වුණොත් අන්න එදාට එහි ඵල නෙලන්න අපට පුළුවන්කම ලැබෙනවා. සමහර විට අපේ ජීවිත කාලය තුලදී බැරි වුණත් අපේ දරුවන්ගේ ජීවිත කාලය තුලදී එහි ඵලය නෙලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබටත් මටත් පමණක් නොව මගේ රට ඔබේද මගේද දූ දරුවන්ට ජීවත් විය හැකි මාතෘ භූමියක් බවට පත් කිරීමේ අපේ යුතුයකම අද අපි ඉටු කළ යුතුයි.